යමු යමු හැමදේම හරියටම හොයන්න. දරුවන්ගේ ලෝකයට ආදරෙන්. චූටි යාළුවේ අද මං ආවේ චිත්‍ර අඳින්න. අද චිත්‍රයක් අඳිමු. හැබැයි මං අද චිත්‍ර අඳින්නේ අතින් නෙවෙයි මගේ වචනේ. ඔයා ආසයිද චිත්‍ර අඳින්න? මම නම් චූටි කාලේ හරිම ආසයි චිත්‍ර අඳින්න. මම පාඩම් කරනවට වඩා කළේ චිත්‍ර අඳින එක. අපේ මල්ලිත් එහෙමයි. අපේ මල්ලි නිතරම වැණුම් අහනවා. එයා කරන්නේ හැම වෙලේම චිත්‍ර අඳින එක. එයා පාඩම් කරන්නේ නැහැ. එයා කරන්නේ චිත්‍ර අඳින එක. චිත්‍ර අඳින එක හොඳයිද? චිත්‍ර අඳින එක හොඳයි. ඔයාගේ අම්මත් ඔයාට බයිනවද හැම වෙලේම චිත්‍ර අඳිනවා කියලා? ඔයාට පාඩම් කරන්න නැත්නම් හැම වෙලේම චිත්‍ර අඳින්න. ඒකට කමක් නැහැ. පාඩම් කරන්න තියනවා නම් පාඩම් කරලා ඉවරලා චිත්‍ර අඳින්න. චිත්‍ර අඳීම ඔයාගේ විනෝදාංශයක් කරගත්තට ඒක ඔයාට අවාසි වෙන්නේ නැහැ. මොකද චිත්‍ර අඳීම කියන්නේ වාසි ගොඩක් ඔයාට ළඟා කරන දෙයක්. චිත්‍ර අඳීම තුළින් ඔයා දන්නවද ඔයාගේ ළමා පෞරුෂය සංවර්ධනය වෙනවා කියලා? ඔයා තුළ පරිකල්පනයක් ඇති වෙනවා. ඔයාගේ නිර්මාණශීලී අදහස් වැඩි වෙනවා. මානසික ආතතිය දුරු කරනවා. ඒ වගේ ගොඩක් දේවල් මේ චිත්‍ර ඇඳීම තුලිනුත් ඔයාට හම්බෙනවා. දැන් ඔයා හිතන්න ඔයා මොන හරි දෙයක් ගැන අහනවා. ඔයා තුල චිත්ත වේගී අදහස් එනවා. කතාවක් ඇහුවොත් චිත්ත වේගී අදහස් එනවනේ. ඔයා ඒක චිත්‍රයක් විදියට අඳිනවා. නේද? එතන ඔයාගේ මොනවාද? ඔයාගේ සමන් දීමේ කුසලතාවය වර්ධනය වෙලා මොළය තුලින් ඔයාව චිත්‍ර අඳින කුසලතාවයටත් ගෙනහල්ලා. නේද? එතකොට ඔයාගේ අර හිතේ තියෙන දේ මේ අපි චිත්‍රකින් අඳින්නේ. ඒක ඔයාට දැන් කතන්දරයක් කියලා දුන්නාම මේක හිටිය මේ චරිත ටික කියලා ඔයා චිත්‍රකින් ඇඳුවොත් ඒක ඔයාට හැමදාටම මතක හිටිනවා. නේද? ඒ වගේ තමයි හැමදේම. අපි මොන හරි පාඩම් කළොත් ඒක අපිට චිත්‍ර රූපයකින් ඇඳලා තියාගන්න පුළුවන් නම් ඒක අපිට මතක හිටිනවා. ඔයාලා නිදහසේ චිත්‍ර අඳිනවනේ. ඔයාලට හිතෙනවා නිදහසේ චිත්‍ර අඳින්න. ඔයාලා අඳිනවා වාහන අඳිනවා. දැන් ඔයාලා බස් එකක් යන්දා කියලා හිතන්නකෝ. මම දන්නවා චූටි ඔයාලා වැඩිපුරම අඳින්නේ බස්. මම දැකලත් තියෙනවානේ. ඔයාලගේ වයසේ ගොඩාක් අය බස් වලට කැමති. සමහරක් අය මේ බස් වලට අමුතු කෑලි හයි කරලා. සමහරක් වෙලාවට අත්තටු හයි කරලා. මේ වාහන වතුර අස්සෙන් යන්නත් පුළුවන්, පියඹල හස උඩින් යන්නත් පුළුවන්. අන්න එතෙන්දී ඔයා තුළ පරිකල්පනයක් ඇති වෙලා තියෙනවා. නේද? ඔයාලා චිත්‍ර අඳිද්දී ඔයාගේ ඔළුව අවුල් වෙනවද? අම්මෝ දැන් නම් මේක කරලා ඇති අම්මෝ මට නම් බෑ කියලා. නෑ නේද? කියන්නේ චිත්‍රයක් අඳිද්දී ඔයාට ස්ට්‍රෙස් ගතියක් එන්නේ නැහැ. මානසික ආතතියක් ඔයාට දැනෙන්නේ නැහැ. ඔයාගේ ඔළුවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්කෝලේ වැඩ කරලා මහන්සියක් දැනෙනවා චිත්‍රයක් අඳිද්දී ඒක නැති වෙලා යනවා. චිත්‍ර අඳිද්දී මේ මානසික වශයෙන් වගේම අපේ අත් තියෙනනේ අත්වලට හුරුවක් හම්බෙනවා. මේ ඇඟිලි වලට ඇඟිලි හුරුවක් හම්බෙනවා. අපි පාට කරද්දී නේද? එතකොට අඳිද්දී අපේ ඇඟිලි වලට හුරුවක් හම්බෙනවා. පාට කරන්න ආසයි නේද? ඔයා හිතනවා මේ පාට දෙක මිස් කළොත් මේ වගේ ලස්සන පාටක් ගන්න පුළුවන් අපිට. නේද? අන්න එතෙන්දී ඔයාට නිර්මාණශීලීත්වයක් ඇති වෙලා.
ඔයාගේ චිත්‍ර ඇඳීමේ කුසලතාවය වර්ධනය වෙනවා. වගේම ඔයාගේ නිර්මාණශීලීත්වය පරිකල්පනය වගේම ළමා පෞරුෂ සංවර්ධන කුසලතාවන් ගොඩක් වර්ධනය වෙනවා. නේද? ඔයා නිදහසේ චිත්‍ර අඳින්න. ඔයා අඳින බාලි කුරුටුවක් වුණත් ඔයාට ගොඩක් ප්‍රයෝජන ගෙනත් දෙනවා. ඔයා ආසයි පැස්ටල් වලින් චිත්‍ර අඳින්න, පාට පැන්සල් වලින් චිත්‍ර අඳින්න, දිය සායම් වලින් චිත්‍ර අඳින්න. නේද? ඒත් අඳින චිත්‍ර එකිනෙකට වෙනස් නේද? ඒවා ඔයා බලලා මගේ මේ වගේ දක්ෂතාවයක් තිබ්බනි කියලා ඔයා සතුටු වෙනව නේද? බලන්න අනිත් සාහිත්‍යාංග වලින් වගේම අපි මේ චිත්‍ර ඇඳීම කියන කුසලතාවය දියුණු කරගත්තාම අපිට මොනවාද හම්බෙන්නේ? ප්‍රයෝජන ගොඩක් හම්බෙනවා නේද? ඉතින් පාඩම් කරන්න හැම වෙලෙම චිත්‍ර අඳින්නත් එපා. පාඩම් කරලා ඔයාට විනෝදාංශයක් විදිහට චිත්‍ර අඳින්න. මං ආයෙමත් එන්නම් ලස්සන කතා බහක් එක්ක එකතු වෙන්න. යමු හැමදේම හරියටම හොයන්න. දරුවන්ගේ ලෝකයට ආදරෙන්